සුදු පුතේ සුදු පුතේ කොහේ යනද ලෑස්ති වෙන්නේ? මේ මන්දිසෝරි චුටි කොහෙද යන්නේ අපි? සුදු පුතේ සුදු පුතේ සුදු මහත්තයා පෙර පාසල් යන්න නැගිටිමු නේද? හ්ම්? අද පෙර පාසල් යන්න ඕනේ චූටි. නැගිටිමු. හොඳ පුතා. මේ බ්ලොග් එක කරනකොටත් අපේ යුනි බබාට අවුරුදු 4ක්වත් නැහැ. ඉතින් ලබන අවුරුද්දේ තමයි එයා නර්සරි යන්න තියෙන අවුරුද්ද. ඒත් අපි හිතුවා මේ අවුරුද්දේ මාස 3-4කට වගේ කෙටි කාලයකට හරි ලබන අවුරුද්දේ හුරු වෙන්නත් එක්කම එයාව නර්සරි දාන්න ඕනි කියලා. එහෙනම් අපි මේ vlog එකෙන් බලමු එයා නර්සරි ගිහපු මුල්ම දවසේ උදේ වේලාව ගත වුණේ කොහොමද කියලා. එයාලගේ ටීචර් කිව්වා අමතර ඇඳුම් දෙකකුත් දාලා එවන්න කියලා. බබා ඇඳගෙන යන ඇඳුම් වලට අමතරව ඉතින් මම එයාට මේ කරන්නේ එයාගේ අලුත් බෑග් එකේ තියෙන දේවල් මොනවද කියලා එකින් එක එයාට පෙන්වන එක. ඒ කියන්නේ බෑග් එකේ කොහෙද තියෙන්නේ, මේ බෑග් එකේ ෂිප් එක අරින්නේ කොහොමද, මේ දේවල් බබාට අලුත් දේවල් සහ එයා තාම චූටි බබෙක්. ඒක නිසා මම බෑග් එක රෑ ලෑස්ති කරලා තිබුණට උදේ වෙලාවේ එයාට ඔක්කොම ටික පැහැදිලි කරලා කියලා දුන්නා. ඇඳුම් තියෙන තැන සහ විශේෂයෙන්ම කැම පෙට්ටිය, වතුර බෝතලේ ඒවා තියෙන්නේ කොහෙද කියලා කිව්වා. නැත්නම් එයාට අමාරු වෙනවා අලුත් ජීවිතයකට හුරු වෙන නිසා. ඉතින් මේ කැම පෙට්ටිය කොහොමද කැම අරගෙන යන්න නැහැ යාලට නර්සරි එකට කැම දෙනවා එහෙන්. ඒත් ඉතින් මේ කැම පෙට්ටිය අරින්න ඕනේ තනියම. ඉතින් මේ දේවල් කොහොමද කරගන්නේ කියලා එයාට උදේ මම කියලා දුන්නා. ඔන්න ආච්චිත් ඇවිල්ලා බලාගෙන ඉන්නේ කොහොමද මේ දේවල් වෙන්නේ කියලා සහ එයාට වෙනම පොත්පත් ලිපි ද්‍රව්‍ය අවශ්‍ය දේවල් වෙනම බෑග් එකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ලෑස්ති කරලා අපි දෙන්න දැන් යන්නේ මොනිසෝදගෙන ඇවිල්ලා ඉක්මනටම ලෑස්ති වෙන්න ඕනේ. එයා පෙර පාසල් යන්න සහ මම ඔෆිස් එකට යන්න. කොහේ යනද ලෑස්ති වෙන්නේ? මේ මන්දිසෝරි ඉන්නව නේද ගිහලා ටීචර්ත් එක්ක? මොකද කරන්න ගිහිල්ලා? මොකද කරන්න කියන්නකෝ? හදිසියෙන් ගත්ත තීරණයක් නිසා තවමත් බබාට යුනිෆෝම් අහලා තිබුණේ නැහැ. ඉතින් යුනිෆෝම් අහන්න දීලා තිබුණේ ටික දවසක් යනවා ඒක ගන්න. ඒක නිසා පාට ඇඳුමකින් තමයි බබා නර්සරි යන්නේ. ඉතින් එයා ලෑස්ති කරලා ඔක්කොම ටික ඉවර කරලා මම මේ ලෑස්ති වෙන්නේ බත් කවන්න එයාට. අද අම්මා කිරිබත් හදලා තිබුණා. එයා මුලින්ම පෙර පාසල් යන දවස නිසා ඒ වගේම අපේ බබා කිරිබත් ගන්න හරිම ආසයි. ඉතින් මම එයාට කිරිබත් කවලා ඉවර වෙලා එයාගේ වැඩ ටික ඉවර කරලා මම ලෑස්ති වෙන්න ගියාම පහසුයි. ඉතින් මේ එයා හරිම ආසාවෙන් කිරිබත් කන විදිය. දැක්ක නේද දඟමල්ල එක තැනක නම් ඉන්නේ නැහැ. මම ලෑස්ති වෙනකල් අම්මා එයාට සපත්තු දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ලේසි නෑ එයා එක තැනක තියාගෙන සපත්තු දාන වැඩේ. කොහොම හරි ආච්චි පුතයි දෙන්න සපත්තු දානකල් මම ලෑස්ති වෙලා එතෙන්ට ආවා. බබාව නර්සරි යවන්න ඕනේ කියලා අපි තීරණය කරා වුණාට තාත්තට නිවාඩු වෙන්න විදිහක් නැහැ. එයා කරන රස්සාවත් එක්ක හදිසියේ නිවාඩු ගන්න බෑ. ඒක නිසා මම තනියම එයාව එක්කගෙන යනවා කියලා තීරණය කරලා තිබුණේ. ඉතින් සමහර වෙලාවට මම
හෙට මෙයා නර්සරි දාන්නේ කියලා අද ගොඩක් වෙලාවට කල්පනා කරා සහ දුකයි වගේ දෙයක් තියෙනවා. එයා මුලින්ම අපිත් එක්කම ඉඳලා අපේ ගෙදරම ඉඳලා ගෙදරින් පිටට නර්සරි ගියා කියන්නේ එක්ක වෙනම ලෝකයක් සහ අපෙන් ටිකක් ඈත් වෙනවා දෙමව්පියන්ගෙන් වගේ අදහසක් මට තිබුණා. ඉතින් කොහොම හරි වුණාට දරුවෝ අපි හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. එයාලා ලොකු වෙනවා. එයාලගේ අනාගතය වෙනුවෙන් ඉගෙන ගන්න ඕනේ. මේ දේවල් කතා කරලා තාත්තයි මයි දෙන්නම කතා කරලා තමයි ගොඩක් අමාරුවෙන් හිත හදාගත්තේ බබාව නර්සරි දාන්න. මොකද මට හිතෙන්නේ එයා තාමත් චූටි වගේ. තාත්තත් ගෙදර නැතුව අම්මත් උදේට ගෙදරින් වැඩට යනවා කියන්නේ හැම ගෙදරකම එහෙම වැඩට යන අය දන්නවා. උදේට ගොඩක් කාර්ය බහුලයි. වැඩ ගොඩක් තියෙනවා බබාලවත් ලෑස්ති කරගෙන එහෙම යන්න. ඉතින් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ වෙනුවෙන් කොහොම හරි බබාව ලෑස්ති කරගෙන මම උදේට මමත් ඔෆිස් එකට යන්න ඕන වෙලාවට සහ මගේ තියෙන වැඩ කරන්නත් ඕනේ. බබාව නර්සරියට වෙලාවට දාන්නත් ඕනේ. කොහොම හරි යව ලෑස්ති කරලා මේ වගේ වෙලාවක උදෙන් මෙයා සාමාන්‍යයෙන් ගෙදරින් එළියට ගිහිල්ලා නෑ මේ වෙනකල්. හදිසි වමනාවකට විතරයි එහෙම යන්නේ. ඒක නිසා ජර්සි එහෙම දාලා සීතල නැති වෙන්න තමයි එක්කගෙන ගියේ. අනිවාර්යයෙන්ම මම පුතාව එක්කගෙන බයික් එකේ යනවා නම් මම එයාට හෙල්මට් පාවිච්චි කරනවා. මොකද කොහොමත් ආරක්ෂාව ගැන හිතන්න ඕන නිසා පරිස්සමට එයාවත් අරගෙන වෙලාවට නර්සරි එකට දාන්න. කලින්ම ගියාම කල් තියලා ගියාම ලේසි මට. ඒක නිසා කොහොම හරි මමත් ඉක්මනට ලෑස්ති වෙලා මගේ ඕන දේවලුත් අරගෙන බබාවත් ලෑස්ති කරගෙන වෙලාවට අපි ගෙදරින් පිටත් වුණා. Jadi, කොහෙද යන්නේ අපි? මම යන්නේ ඉස්කෝලේ ඔය ඔෆිස් යන්නේ. අද ඉස්සෙල්ලම චූටි පුතා මොන්ටිසෝරි යනවා නේද? ඔව්. කෙනෙක්. යන්. ඉතින් අපේ බබා අලුතින් නර්සරියට යන නිසා එයාගේ දැනට ඉන්න යාළුවන්ට මොනවා හරි කන්න දෙයක් අරගෙන යන්න ඕනි කියලා හිතුවා. ඉතින් චොක්ලට් තමයි තිබුණේ. එකම විදිහට එකම වර්ගයෙන් ගන්න 60ක් 70ක් විතර දෙයක් මොකුත් තිබුණේ නැහැ. ඉතින් යාළුවෝ 70ක් විතර හිටපු නිසා මම හදිසියෙම චොක්ලට් තමයි ගන්න තීරණය කරේ වෙන ගන්න දෙයක් තිබුණේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යුනි බබා මුලින්ම නර්සරි ගිහිල්ලා පන්ති කාමරේ හිටපු විදිහ මම මේ බ්ලොග් එක කරලත් බලාපොරොත්තු වෙන්නේ. පුතේ කවදා හරි දවසක ලොකු වුණාට පස්සේ ඔයා ලොකු රස්සාවක් කරේ නැති වුණාට කමන්නේ සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න හැමෝම ආස කරන චරිතයක් වෙන්න හැමෝටම ආදර්ශයක් වෙන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව.